එංගලන්තේ යුරෝපයේ වගේ කන්ට්‍රීස් වල අපි සාමාන්‍යයෙන් ලිකර් ගන්නේ සුපර් මාකට් වලින්. ඉතින් සාමාන්‍යයෙන් ඕනම සුපර් මාකට් එකක ලිකර් ගන්න පුළුවන්. ඒකට ලංකාවේ වගේ ටයිම් රේන්ජ් එකක් නැහැ, ලිමිට් එකක් නැහැ. ෂොප් එක ඇරලා නම් අපිට ඕන්ලාක ලිකර් ගන්න පුළුවන්. අනිත් එක ගයිස් මේ සුපර් මාකට් වලින් ලිකර් ගද්දී අපිට සෑහෙන ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඒ ඩිස්කවුන්ට් එක ගැන. ඉතින් ඔයාලට පේනවා මේ තියෙන්නේ ලිකර් සෙක්ෂන් එක. ඉතින් මෙතන තියෙනවා ලිකර්ස් සෑහෙන ප්‍රමාණයක්. ඉතින් අපේ ලංකාවේ වයින් ස්ටෝර්ස් වගේ නෙවෙයි. අපිට ඉතින් අතට අරන් බලන්න හැකි. ප්‍රයිස් එක එහෙම ගාන. ඉතින් මේකලෝ පාර්සන් කරලා තියෙන්නේ ලිකර් තියෙනවා ඒත් එක්කම වෙනම තියෙනවා බියර් සයිඩර්ස් වෙනම තියෙනවා. ඉතින් ගයිස් මේ තියෙන්නේ වයින් සෙක්ෂන් එකක්. මේ තියෙන්නේ එක කන්ට්‍රීස් වලින් ඒගොල්ලෝ ඉම්පෝට් කරපු වයින් තමයි තියෙන්නේ ඕස්ට්‍රේලියා. ඉතින් ගයිස් මම ඔයාලට පෙන්නන්න යන්නේ කවුරුත් දන්න ජැක් ඩැනියෙල් එක. මේකේ ඇක්චුවල් ප්‍රයිස් එක එනවා පවුන් 24යි පෙන්ස 50ක්. නමුත් අර පේනවා මේ ක්ලබ් කාඩ් එක යූස් කරනවා අපිට වැය වෙන්නේ පවුන් 19යි. ඉතින් මේක ඔරිජිනල් නෙමෙයි කිසිම ෆේක් එකක් නෑ. ඉතින් අපි තවත් එකක් බැලුවොත් එහෙම අපි සාමාන්‍ය ලංකාවේ ෆේමස් ගත්තොත් මේ රෙඩ් ලේබල් එක. රෙඩ් ලේබල් එක වෙන්නේ පවුන් 24යි පෙන්ස 25යි. නමුත් ක්ලබ් කාඩ් එකට අපිට පුළුවන් ගන්න පවුන් 19කට. ඒ වගේ ඔයාලට පේනවා මේ කහ පාටින් පේන්නේ ඔක්කොම මේ ඩිස්කවුන්ට් ප්‍රයිසස්. ඉතින් මේ තියෙන තවත් ලංකාවේ ෆේමස් බ්‍රෑන්ඩ් එකක් ග්‍රාන්ඩ්ස් එක. ඉතින් මේක ඇක්චුවල් ප්‍රයිස් එක එනවා 23ක් එනවා. නමුත් අපිට ක්ලබ් කාඩ් එක යූස් කරොත් එහෙම අපිට පවුන් 20 පුළුවන් මේක ගන්න. ඉතින් හිතන්න ලොකු සෑහෙන්න ඩිස්කවුන්ට් එකක්. මේක ඔරිජිනල් එකක්. ෆේක් මුකුත් නැහැ. ඉතින් ඔයාලට පේනවා මෙතන සෑහෙන්න හොඳ බ්‍රෑන්ඩඩ් වලටත් ඒගොල්ලෝ දීලා තියෙනවා ඩිස්කවුන්ට්. ඉතින් මේක ටිකක් ලොකු ෂොප් එකක්. මේක ටෙස්කෝ. ඉතින් අපේ බියර් වලටත් තියෙන වගේම සයිඩර් වලට බියර් වලට කොටම තියෙනවා ඒ ප්‍රයිස් එක. ඩිස්කවුන්ට් ප්‍රයිස් එක. ඉතින් ගයිස් ඔන්න ඔහමයි එංගලන්තේ සහ අනිකුත් යුරෝප් රටවල අපි ලිකර් ගන්න විදිය. ඉතින් සෑහෙන අඩු ප්‍රයිස් වල පුළුවන් ගන්න. ඉතින් ක්ලබ් කාඩ් එක කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. හරියට නම් අපේ කාගිස් කාඩ් එක වගේ. කාගිස් වල තියෙනනේ මට මතක නැහැ ඊට මාදි කියලා. කාගිස් වල තියෙනවනේ අර ඩිස්කවුන්ට් කාඩ්. ඉතින් ඒවා හරි අඩුවෙන් දෙන්නේ ලංකාවේ. ඉතින් මෙහි කාඩ් එකට සෑහෙන ඩිස්කවුන්ට් තියෙනවා. අනික කාඩ් එකට අපි කීයක්වත් සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. ඒක අපිට ෆ්‍රී පුළුවන් ගන්න. නිකන් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඒ හරහා පුළුවන් අපිට මේ කාඩ් එකක් ඇප්ලයි කරන්න. ඉතින් ඔක තමයි ලිකර් වල කතාව මෙහි. ඉතින් ලිකර් ගන්නවා නම් ඉතින් අපිට හුඟානක් විදන් ගන්න ඕනේ නැහැ අතරම. ඉතින් හොඳ බ්‍රෑන්ඩඩ් වලින් අපිට ලිකර් පුළුවන් ගන්න. හැබැයි අපි බාර් වලින් ගන්නවා නම් මේක කතාව සම්පූර්ණ වෙනස්. ලොකු ප්‍රයිස් එකක් ඒගොල්ලෝ ඒකට තියලා තියෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය පෙළඹෙන්නේ මේ වගේ සුපර් මාකට් වලින් ලිකර් ගන්න. එහෙනම් ගයිස් ඉතින් ආයි දවසක අපි හමු වෙමු. ඔයාලා ඔක්කොටම ජය වේවා.